මේ එක සිතකයි නිවනක් තියෙන්නේ මේක සිතකයි භවයක් තියෙන්නේ. මේක ලේසි නෑ. මේක පුදුමාකාර සත්‍යයක්. අභිඥා ඥානෙට හසු වෙන පරම සත්‍ය. අද අපේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ආර්යයන් වහන්සේගේ අතනම කිව්වොත් ළඟටවත් එන්න බැරුව. ළඟටවත් එන්න බෑයි. මේ මහා අභිඥා ඥානට ලං කරන්නවත් බෑ. උන් පොත පෙරලා පෙරලා අටුවා ටීකා ගලප නේ ෆොටෝකොපි ගගහ දගලනවා. ඇයි සූත්‍රවල තේරුම් ලිව්වේ අටුවා ටීකා බලන්න. ආයි මේකේ තේරුම බලන්න සූත්‍රය මොකද කරන්නේ? අර අටුවා ටීකා ආයි දිගාරිනවා. කොම්පිට්ටු ඉදියන් කියන ක්‍රමයට ත්‍රිපිටකය කියවන්න බෑ. අපි දන්නවා ප්‍රේමදාස මහත්මයා මේ ත්‍රිපිටකේ සිංහල පරිවර්තනය ලියන වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේලා ඒක මුද්‍රණය කරන සුසු තැනක නෙමෙයි හිටියේ. ඔක ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ එනකන් අවුරුදු 7ක් ඒක ඇත්තම කිව්වොත් මේ ත්‍රිපිටකේ මුද්‍රණය කරන්නේ නැහැ සිංහල පරිවර්තනය. මාතලේ අලුවිහාරේ ගාන්ත්‍රාඩුව කරපු ත්‍රිපිටකේ අද ඔබ දකින ත්‍රිපිටකය කියලා සිංහල පරිවර්තනයකුත් එක්ක මේකයි සිංහල පරිවර්තනය දැම්මේ නැත්තේ. මේක ලිව්වේ අටුවා ටීකා බලලා. නමුත් මේක සිංහල තේරුම ලියනකොට ඒ ස්වාමීන් වහන්සේලාට එදා මේක තේරුණා. මේක ගැලපෙන්නේ නැහැ කියලා. මේක නිසා මේක එක එක්කෙනා මේක හරියන්නේ නැහැ කීකේ පස්සට ගිරුවා. අවුරුදු 7ක් පස්සට ගියා. ප්‍රේමදාස මහත්මයාගේ යුගයේදී මොකද උනේ? අපිට මතකයි 1984 85 යුගයේ. 87 බලන්න ඔය අතර යුගයක්. මේක මුද්‍රණය කරන්න ගන්නවා. ප්‍රේමදාස මහත්තයාට නේ ඒ කාලේ තිබුණා කිව්වොත් ඒකේ වෙලම කරන්න ඕනේ. අතන මොන කෙහෙල් මලක් හරි කමන්නේ දැන් තියෙන එක ගහපියව කිව්වා. ගැහුවා. දැම්මා. හරිද? ඒක හරියන්නේ නැහැ. අද ඒක ඔබ බලන්නේ මොකක්ද දන්නවද? ඔබ බලන්නේ අර අටුවා ටීකා වලින් අරගෙන මේ සූත්‍රේ අන්න ඒ ටිකේ තේරුම ලියලා තියෙනවා. දැන් ඔය තේරුම මොකෙන්ද ගත්තේ? අර අටුවා ටීකා අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අටුවා වලින් අරන් තියෙන්නේ. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කවුද පූසාර කෙනෙක්? එයා දැන් මේක පාලියට පරිවර්තනය කරනකොට එයාගේ අතේ විච්ච වැරදි ගොඩාක් තියෙනවා. එයා Hindu භක්තිකේ එයා ශිවගේ භාවනා කරපු කෙනෙක්. එයා පූසාරි කෙනෙක් කෝවිලක. එයාට මේක හරියට දත් දාලා මේක පරිවර්තනය කරන්න ගත්තට පාලි දන්නවා කියලා. එයා නිවන් මාර්ගයක් දන්නේ. එයා සමතේ වඩන හැටි ප්‍රතිපදාව කියලා දාගෙන තමයි ඔක්කොම ටික පරිවර්තනය කරන්නේ. ඒක හරියන්නේ නැහැ. එයාගේ විසුද්ධිය නිවන නැති එකෙන් කොප්පු වෙනවා. අතරම එයා මුල් තිබුණු අර පුස්කොළ පොත් ටික සේරම ගිනි තිබ්බ හේතුවත් ඒකෙන් තේරෙනවා. එයා මේක පරිවර්තනය කරගෙන එයා තිබිච්ච මුල් ටික ඔක්කොම ගිනි තියනවා. ඊට පස්සේ එයාගේ එක තමයි බාර ගන්න වෙන්නේ. මොකද තර්ක කරන්න එකක් නැහැ පොතක් නැහැ. ඔක තමයි අද අපේ කොම්පිට්ටු වගේ හම්බෙලා තියෙන්නේ. එයා ලියපු අටුවා ටිකෙන්ම තමයි දැන් මේ සූත්‍රයේ තේරුම ලියන්නේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අද අපේ අය ත්‍රිපිටකයේ තේරුම් බලන්න බුද්ධඝෝෂ හාමුදුරුවන්ම ලියපු අටුවා බලන්න. අත්තර මොකද කරලා තියෙන්නේ? ඒ අටුවා ටික අරගෙන තමයි අද තේරුම ලියලා තියෙන්නේ ත්‍රිපිටකේ. දැන් මේ මොකක්ද කරන්නේ? කොම්පිට්ටු ගහන කන්නේ. ඉස්සර අපි වැල්ලේ සෙල්ලම් කරනකොට පොල් කටු දෙකක් අරගෙන එක පොල් කට්ටකට වැලි පුරවල අනිත් පැත්තට ගහලා අනිත් හිස් පොල් කට්ටෙන් ගහන කොම්පිට්ටු ඉදියන් කිය. ඊට පස්සේ ඒ පොල් කට්ට එළියට අරගෙන අනිත් පොල් කට්ටේ වැලි පුරවල ඒක වහලා අර පොල් කට්ටෙන් ගහන කොම්පිට්ටු ඉදියන් කිය. ওই විදිහට ත්‍රිපිටකයේ තේරුම ලියලා තියෙනවා. මොකද්ද කරන්නේ? මේකේ තේරුම හොයන්න ආය අටුවා ටික කියලා ගන්නෙ මොකද්ද? මේක ලියලා තියෙන අටුවා බලලා. ආයි මේකේ තේරුම හොයන්න ඒ අටුවාම ගන්න. හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂ ඥානකින් කවුරු හරි කෙනෙක් කිව්වේ නැත්තම් විනාසයි. ඇත්තටම මාතලේ අලු විහාරේ මේ ග්‍රන්ථාරූඪ කරනකොට වසර 2500ක් ගිය තැන නැවතත් විදර්ශනා ඥානිකෙක් මේ සත්‍ය විදර්ශනා ඥාණයෙන් දැකලා ලෝකෙට විවර කරනවා කියනකොට එදාට මේ ත්‍රිපිටකයේ අන්න මේ ග්‍රන්ථාරූඪ කිරීම උදව්වක් වෙයි කියලායි ග්‍රන්ථාරූඪ කරන්නේ. මේ කතාව සම්පූර්ණයෙන් මාරයන් හසට අද වෙනකොට තේරලා තියෙනවා මේ ත්‍රිපිටකයේ අද උදව්වක් වෙලා තියෙනවා මිනිස්සුන්ට මේ සත්‍ය පෙන්වලා දෙන්න ත්‍රිපිටකය තුලින්. ඒක උදව් වෙලා තියෙන ආරයන් වහන්සේටයි. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ආරයන් වහන්සේ අභිඥා ඥාණයෙන් දේශනා කරනවා අන්න එවිඩන්ස් ඇතුව පෙන්වන්නයි. සත්‍ය බව. තේරේ කාලයක් යනකොට. මේක ලේසි නෑ කියන්නේ. අපිත් අවුරුදු 30ක් සමතේ වෙලපායි. අපිත් ඔය කියන හැමතැනම මේ තිරගල කන්ද බොඩ හැමතැනම භාවනා පන්ති වල ගිහිල්ලා හොඳට මේවා බැලුවා. ඔය කොහෙවත් නිවනක් නැහැ. සත්‍ය නම් සත්‍යයි. ඔබට ධර්මය අවශ්‍ය නම් ඔබ බලන්න ඕනි. ඔබ අහන්න ඕනි බුද්ධෝත්පාද දේශනා. මේකට මේ යුගයේ මේ අපි අද විභාග ටිකක් තියාගෙන පට්ටන් ටිකක් ගහගෙන මේ ප්‍රායෝගික දේවල්
නොසලකා හැරලා පට්ටම උඩ බැබලෙන්න බලාගෙන දඟලන අය මේ කතාව දරා ගන්න බෑ. අර ලොකු ඉරිසියාවක් එනවා. අපි මේ විභාග තියාගෙන පට්ටම් ගහලා අපි තමයි රාජකීය පඬිත, අපි තමයි ත්‍රිපිටකාචාර්ය, අපි තමයි අභිධර්මාචාර්ය කියලා. ඔය පට්ටම් කොච්චර ගැහුවත් මේක තේරෙන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන හැටිවත් දන්නේ නැහැ. දස ධම්ම සූත්‍රයේ තේරුමවත් කියා ගන්න බෑ. අඩුතරමින් අනිච්චවත සංකාර උප්පාද වේදම්මින උපජ්ජිත්ව නිරුද්ධති තේසං උප සමෝසුකෝ කියන එක මලගෙදර ගහන්න එපා කියන කොන්දක් නැහැ. ඒ රහතන් වහන්සේගේ සිතයි කියා ගන්න තේරෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එයින් කවර කතාවද? කිව යුතු දේ ඍජුව කියන්න. නැත්නම් ඔබටවත් නිවන් මඟ හම්බෙන්නේ නැහැ. මේ ධර්මය හරිම ඍජුයි. ඇත්තට මෙතන තියෙන්නේ කෙනෙක් නැතුව හැමදේම වෙනවා දකින්න. වෙන කතාවක් නැහැ. අද අපේ ස්වාමීන් වහන්සේලා බුද්ධෝත්පාද දේශනා ඇත්තටම කිව්වොත් ඒ තුලින් මේ ධර්ම දකින්නවා. උන්ට කියා ගන්න කොන්දක් නැහැ බුද්ධෝත්පාද දේශනා අහන්න කියලා. මොකද ඒ තරම් කරේජුයි. කොහොම කියන්නද? ලොකුහාමුදුරුවෝ කියන්න දෙන්නේ නැහැ. ඇයි? කොහොම කියන්නද? පුළුවන් ද පිළිගන්න මේ යුගයේ අභිඥා ඥානයක් පහළ වෙලා අභිඥා ලාභියෙකු මේක හෙලි කරනවා කිය. කොන්දක් නැහැ කියා ගන්න. ඒ නිසා අපිව ගැට ගහනවා එක්ක මොකක් හරි මේ ලංකාවේ බුදුන් ඉපදිලා කියන මොකක් හරි එකක් ආරංශ කියන නැති කිය. ඒ කෙහෙල් මල් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ධර්මයේ විතරයි. මොකක් හරි එකක් බලන එල්ලන්න ආරංශයේ කරේ එල්ලන්න. මේක වෙන්නේ නැති කිය. කුණුහරුප කියන්නේ අපේ ආමඳුරනේ. අපිව කුණුහරුප කියන්නේ නැහැ. අපි පිරිසිදු නිර්මල දහමයි දේශනා කරන්නේ. ලංකාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් ප්‍රශ්න අපිට නෑ. ඒක තියෙන බාහිර ඇත්ත කරගත්ත ගොන්න අම්බලට. අපිට එක ප්‍රශ්නයක්වත් නෑ. අපිට තියෙන මෙතන කෙනෙක් නැති දහමක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක දකින්න හරි අමාරුයි. ඒක පෙන්නලා දෙන්න තියෙන ඕනකම විතරයි. අත්දකින්න අයට තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවයෙන් දේශනා කරනවා කියන අපිට අයිතියක් තියෙනවා. අපිට ඒක ඍජු භාවයක් තියෙනවා. ඒ දහම දකින්නවා නම් ඒ දහම කියන අපිට කාගෙන්වත් අවසර අවශ්‍ය නැහැ. අපි අත්දකින්න දහමක් අපිට ප්‍රත්‍යක්ෂ දහමක් අපි දේශනා